ආයුබෝවන් දුවේ පුතේ මෙවර උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළව කෙටි ප්‍රශ්න පත්‍රය තුළ කෙටි ප්‍රශ්න අතරින් ඔබ බොහෝ දෙනෙක් වරද්දගත්තු පිළිතුරක් අඩංගු ප්‍රශ්නයක් තමයි මම මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඔබේ කෙටි ප්‍රශ්න අතරින් 34 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ඔබට යොමු වෙලා තියෙන්නේ ඔබගේ ඒකකයන් අතරින් 8 වෙනි ඒකකය වන පාරිසරික ජීව විද්‍යාව කියන එකකයෙන්. බලන්න මේ ප්‍රශ්නය දිහා. මේ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ස්වභාවික පරිසර පද්ධතියක තිබිය හැකි වඩාත්ම පාරිසරිකව කාර්යක්ෂම ආහාර දාමය තෝරන්න. ඔබට ආහාර දාම පිළිබඳ දැනුම වගේම මෙතනදී ඔබට මේ එක් සතුන්ට අදාළව ඔවුන් ජීවත් වන බියෝම පිළිබඳ දැනුමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ පරිසර විද්‍යාවට අදාළව පුළුල් පරාසයක දැනුම ඔබෙන් මේ ප්‍රශ්නය තුලින් බලාපොරොත්තු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ඔබට මුලින්ම ආහාර දාමයක් පිළිබඳව කිව්වොත් එහෙම ඔබ දන්නවා මෙහි පෝෂි මට්ටම් තියෙනවා. ඒ පෝෂි මට්ටම් අතරින් පළවෙනි පෝෂි මට්ටම හැම විටම ප්‍රාථමික නිෂ්පාදකයෙක් විය යුතුයි. එතනින් පසුව හමුවන පෝෂි මට්ටම් වලින් ඒ කියන්නේ ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන් පස්සේ ඊළඟට හම්බ වෙන්නේ ප්‍රාථමික පාරිභෝජිකය. ඊළඟට ද්විතීක පාරිභෝජිකය, තෘතීක පාරිභෝජිකයන් ආදී ලෙස තමයි මේ පෝෂි මට්ටම් ඉදිරියට ගමන් කරන්නේ. එතකොට මේ ආහාර දාමයක් ඔස්සේ ශක්තිය ගලා යාම ගත්තොත් ඔබ දන්නවා හැම විටම එක දිශාවකට ඒක දිශානතිකව තමයි මේ ශක්තිය ගමන් කිරීම ගලා යාම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතන මේ ආහාර දාමයක එක පෝෂි මට්ටමක් ඔස්සේ මේ ශක්තිය ගලාගෙන යනකොට ඒ ශක්තිය තුළ අපි කතා කරොත් ඒ ශක්තිය විභව ශක්තියක් වශයෙන් ඒ විභව ශක්තියෙන් සාමාන්‍යයෙන් 90ක් විතර ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් 90ක් විතරම තාපය ඒ වගේම ශ්වසනය මෙන්න මේ ක්‍රියාවලි වලට හානි වීම සිද්ධ වෙනවා. එහෙනම් එතනදී ඔබ දන්නවා එක පෝෂි මට්ටමක ඉඳන් ඊළඟ පෝෂි මට්ටමකට ගමන් කරනකොට මුලින් ඒ පෝෂි මට්ටමේ ඉන්න ජීවීන්ට ලැබුණට වඩා අඩු ශක්තියක් තමයි ඊළඟ පෝෂි මට්ටමට ගමන් කරන්නේ. ඒ කියන්නේ මුලින් ලැබුණ ශක්තියෙන් 10%ක වගේ ශක්ති ප්‍රමාණයක් තමයි ඊළඟ පෝෂි මට්ටමට ගමන් කරන්නේ. ඒක නිසාම සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක් තුළ තියෙන ආහාර දාමයක පෝෂි මට්ටම් සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම උපරිම පෝෂි මට්ටම් 4-5 ප්‍රමාණයෙන් අවසන් වෙනවා. ඊට වැඩි එහාට ගලාගෙන යන ශක්තියක් ඉතුරු නොවන නිසා. දැන් මෙතන ඔබට ප්‍රශ්نين අහන්නේ පාරිසරිකව වඩාත් කාර්යක්ෂම ආහාර දාමය. එහෙනම් ඔබට දැන් මේ මං කියු කරුණු වලින් පැහැදිලි වෙන්න ඕනේ පාරිසරිකව වඩාත් කාර්යක්ෂම දාමයක් වෙන්න නම් ඒ දාමය තුල තියෙන පෝෂි මට්ටම් සංඛ්‍යාව අඩුවෙන්ම තියෙන. ඒ කියන්නේ මේ අතරින් කෙටිම ආහාර දාමය තමයි පාරිසරිකව වඩාත් කාර්යක්ෂම විය යුත්තේ. එහෙනම් අපි මේ පිළිතුරු අතරින් ඒ තියරි දැනුමත් එක්ක මේ පිළිතුරු අතරින් පිළිතුරු තෝරන්න බලමු. බලන්න මෙතනින් ඔබට තියෙන පළවෙනි පිළිතුර. මුවා දිවියා. දැන් මේක තමයි ඔබට මේ අතරින් බැලූ බැල්මට දකින්නට ලැබෙන කෙටිම ආහාර දාමය. ඔබට පුළුවන් ද මේ පළවෙනි පිළිතුරේ ආහාර දාමයක් වශයෙන් පිළිගන්න? පිළිගන්න බෑ. ඒකට හේතුව තමයි මේ ආහාර දාමය ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන් පටන් අරගෙන නැහැ. ප්‍රාථමික පාරිභෝජිකයෙක් තමයි පළවෙනි පෝෂි මට්ටමේ ඉන්නේ. එහෙනම් පළවෙනි පිළිතුරේ තියෙන මේ ආහාර දාමය නිවැරදි ආහාර දාමයක් නෙවෙයි. එහෙනම් ඊළඟ අවස්ථාවට අපි යමු. ඊළඟට කෙටිම ආහාර දාම විදිහට මේ පිළිතුරු වල අඩංගු වෙන්නේ අංක 2 සහ අංක 4 අඩංගු ආහාර දාම. ඒ කියන්නේ පෝෂි මට්ටම් 3කින් සමන්විත ආහාර දාම. බලන්න එතනින් දෙවනි පිළිතුරේ තියෙනවා තෘණ, වෘක්කයා, කැරිබු. මේ අතරින් පළවෙනි පෝෂි මට්ටම තෘණ. ඒක නිවැරදි. ඒ කියන්නේ ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන් පටන් අරගෙන තියෙනවා.
හැබැයි ඔබ දෙවනි පෝෂි මට්ටමට ගියොත් එහෙම වෘකයා සාමාන්‍යයෙන් වෘකයා කියන්නේ අපි මේ ඉදිරියට කතා කරන බියෝම අතරින් තුන්ද්‍රා කියන බියෝමය. තුන්ද්‍රා සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්නේ ආක්ටික් ප්‍රදේශයේ. ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක පැතිරිච්ච බියෝමයක් තමයි තුන්ද්‍රා. මේ තුන්ද්‍රාවල හමුවන විලෝපිකයෙක්. විලෝපිකයෙක් ඇත්තටම මෙතනදී ඔහු මාංශ භක්ෂකයෙක්. එහෙනම් මාංශ භක්ෂකයෙක් කීයටවත් දෙවනි පෝෂි මට්ටමේ ඉන්නේ නැහැ. දෙවනි පෝෂි මට්ටමේ ඉන්නේ ශාක භක්ෂකයෙක්. ප්‍රාථමික නිෂ්පාදකයන් මත කෙලින්ම යැපෙන කෙනෙක්. එහෙනම් මෙතනත් වෘකයාව මේ දෙවනි ස්ථානයේ දෙවනි පෝෂි මට්ටමට අරන් තිබීම හරහා මේ දෙවන පිළිතුරේ අඩංගු ආහාර දාමයක් වැරදි ආහාර දාමයක් වශයෙන් තමයි සලකන්න වෙන්නේ. එතන තුන්වෙනියට ඉන්න කැරිබු ගත්තොත් කැරිබු කියන්නේ තුන්ද්‍රා කියන බියෝමේ හම්බ වෙන ඔන්න එයා නම් ශාක භක්ෂකයෙක්. හැබැයි බලන්න මාංශ භක්ෂකයෙක්ගෙන් ඊළඟ අවස්ථාව ශාක භක්ෂකයෙක්ට තුන්වෙනි පෝෂි මට්ටම දාලා කියන්නේ සම්පූර්ණයෙන් මේ ආහාර දාමය වැරදි. එහෙනම් තුන්වෙනි පිළිතුරත් අපිට මෙතනදී දෙවෙනි පිළිතුරත් අපිට පිළිගන්නට බැහැ. දැන් මෙතන ඊළඟට හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුරෙත් නැවතත් පෝෂි මට්ටම් 3ක් තියෙන නිසා, ඒ කියන්නේ ඊළඟට කෙටිම ආහාර දාමයක් වශයෙන් සලකන්න පුළුවන් එකක් නිසා අපි ඒක අරගෙන බලමු. බලන්න එතනදී පළවෙනි ඒ ආහාර දාමයට අදාළ පළවෙනි පෝෂි මට්ටම තෘණ ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන් පටන් අරන් තියෙනවා. එහෙනම් නිවැරදි අවස්ථාව. දෙවැනි අවස්ථාව සීබ්‍රා. ඔබ දන්නවා සීබ්‍රා කියන්නේ ශාක භක්ෂකයෙක්. ඒ කියන්නේ ප්‍රාථමික පාරිභෝජිකයෙක්. එහෙනම් ඔන්න ඒ අවස්ථාවත් බැලූ බැල්මට නිවැරදි. තුන්වෙනි අවස්ථාව සයිබීරියානු කොටියා. සයිබීරියානු කොටියා කියන්නේ මාංශ භක්ෂක සත්වයෙක්. එහෙනම් එයා සාමාන්‍යයෙන් ඉන්න ඕනේ ද්විතීක පාරිභෝජිකයෙක් විදිහට. එහෙනම් බැලූ බැල්මට එතනත් හරි. හැබැයි මෙතන ගැටලුව තමයි සීබ්‍රා කියන්නේ සාමාන්‍යයෙන් සැවානා කියන බියෝමවල හම්බ වෙන සත්වෙක්. සැවානා කියන්නේ සාමාන්‍යයෙන් නිරක්ෂයට සමීපව ඒ වගේම උපනිවර්තන ප්‍රදේශවල පැතිරලා තියෙන බියෝමයක්. මෙන්න මේ බියෝමයේ හම්බ වෙන ශාකභක්ෂක සත්වෙක් තමයි සීබ්‍රා කියන්නේ. ඊළඟට මෙතන තුන්වෙනි පෝෂි මට්ටමට ඉන්න සයිබීරියානු කොටියා කියන්නේ සාමාන්‍යයෙන් පෘථිවියේ විශාලතම බියෝමය වශයෙන් සලකන උතුරු කේතුදර වනාන්තරවල හම්බ වෙන විලෝපිකයෙක්. නැත්තම් මාංශ භක්ෂක සත්වයෙක්. එතකොට මේ සත්වයින් දෙදෙනා බියෝම දෙකක හම්බ වෙන්නේ. එහෙනම් බියෝම දෙකක හම්බ වෙන සත්වයින් දෙදෙනෙක් එකම ආහාර දාමයක් තුල සිටින්න බෑ. ඒක ප්‍රායෝගික නෑ, නිවැරදි නෑ. එහෙනම් හතරවෙනි පිළිතුරත් අපිට කෙටි ආහාර දාමයක් වුණාට නිවැරදි පිළිතුරක් වශයෙන් බාර ගන්න බෑ. එහෙනම් අපිට ඊට පස්සේ යන්න තියෙන අවස්ථාව තමයි ඊට පස්සේ හම්බ වෙන කෙටිම ආහාර දාමය පෝෂි මට්ටම් 4ක් තියෙන තුන්වෙනි පිළිතුරේ අඩංගු ආහාර දාමය. බඩ ඉරිඟු එක නිවැරදි. ඒ කියන්නේ එතනදී අපි ගන්න පුළුවන් ප්‍රාථමික නිෂ්පාදකයෙක් වශයෙන් මෙතන අපි සැලකිය යුතු නැහැ. මේ සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරය තුලත් බඩ ඉරිඟු ශාකය තියෙනවා. ඒක ඊට පස්සේ ආර්ථිකමය වශයෙන් වෙනම ප්‍රභේදන විදිහට වගා කිරීම සිද්ධ කරත් ස්වභාවික පරිසරයේ හම්බෙන ශාකයක් තමයි බඩ ඉරිඟු කියන්නේ. ඊළඟට බඩ ඉරිඟු ආහාරයට ගැනීම මීයා ප්‍රාථමික පාරිභෝජිකයෙක් විදිහට එකත් නිවැරදි. මීයාව ආහාරයට ගැනීම සිද්ධ කරන ද්විතීක පාරිභෝජිකයෙක් විදිහට සර්පයා නිවැරදි. සර්පයව ආහාරයට ගැනීම සිද්ධ කරන තෘතීක පාරිභෝජිකයෙක් විදිහට බකමූණා නිවැරදි. එහෙනම් මෙන්න මේ තුන්වෙනි පිළිතුර නිවැරදිව, ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකම පරිසර පද්ධතියක් තුළ එකම බියෝමයක් තුළ හම්බ වෙන ජීවීන් ඒක රාශී වෙච්ච නිවැරදිව හමු වෙන කෙටිම ආහාර දාමීය විදියට අපිට සලකන්න වෙන්නේ තුන්වෙනි පිළිතුරේ අඩංගු ආහාර දාමය. මොකද පස්වෙනි පිළිතුරේ නිවැරදි වුණත් ආහාර දාමය ඒ ආහාර දාමය තුල තියෙන පෝෂි මට්ටම් සංඛ්‍යාව වැඩි තුන්වෙනි පිළිතුරේ පෝෂි මට්ටම් සංඛ්‍යාවට වඩා. මොකද අපි මෙතන තෝරන්න ඕනේ වඩාත්ම
පාරිසරිකව කාර්යක්ෂම ආහාර දාමය ඒ වගේම ස්වභාවික පරිසර පද්ධතියකත් තියෙන්න පුළුවන් ආහාර දාමය. එහෙනම් මෙතන තුන්වෙනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට අරගන්න තියෙන්නේ.